ටිලෙන්සියාල්ලෝවේ රෙජින කිව්වනම් මේ ප්ලාන්ට් එකෙන් ගලවලා ඉවත් කරපු ප්ලාන්ට් එක තමයි මේ. ඔයාලා දන්නවද මෙන්න මේ ප්ලාන්ට් එක මොකක්ද කියලා? මේ තියෙන්නේ එයා ප්ලාන්ට් වල රෙජින. එහෙම නැත්නම් ටිලෙන්සියාල්ලෝවේ රෙජින කිව්වනම් හරි. මේ ප්ලාන්ට් එකේ නම තමයි සෙරෝග්‍රැෆිකා. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක ගැන තමයි අද මම ඔයාලට කියන්න හැදුවේ. මේ තියෙන්නේ කලින් පෙන්වන ශාකය. එහෙම නැත්නම් සෙරෝග්‍රැෆිකා ශාකයේ මව් ශාකයක්. ඉතින් මේ මව් ශාකයේ පැල ගලවලා ඉවත් කරපු මව් ශාකයක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ ආයනන්ත පැල වගේ නෙවෙයි. ඒකේ පැල අපි බෝලයක් වගේ රවුමට හදනවා මම ඔයගලන්ට කලින් වීඩියෝ එකක පෙන්නුවා. නමුත් මේ සෙරෝග්‍රැෆිකා වල අනිවාර්යෙන් පැල ආවට පස්සේ ගලවලා ඉවත් කරන්න ඕනේ. මේ තියෙන්නේ මම මාස 3කට කලින් මේ මව් ශාකයයි මේක එක්කම තිබ්බ ප්ලාන්ට් එකකුයි ගෙනාවා. නමුත් බලන්න මෙන්න මෙතන තිබ්බ ප්ලාන්ට් එක මම ගලවලා ඉවත් කළාට පස්සේ මාස 3කට පස්සේ ඔයගලන්ට පේනවද දන්නේ මෙන්න මේ ඇතුළතින් නැවත ප්ලාන්ට් එකක් මේ ප්ලාන්ට් එකේ ඇවිත් තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ බලන්න. මෙන්න මෙතන නැවතත් අලුත් ප්ලාන්ට් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් මේකෙන් ගලවලා ඉවත් කරපු ප්ලාන්ට් එකත් මොන වගේද? මේ බලන්න මෙන්න මේ ප්ලාන්ට් එකෙන් ගලවලා ඉවත් කරපු ප්ලාන්ට් එක තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ඒක ගලවලා ඉවත් කළාට පස්සේ ලස්සනට ලොකුවට පිරිපුන්ව හැදිලා තියෙනවා. ඉතින් ගලවලා ඉවත් කළාට පස්සේ මට ලැබුණු ප්‍රයෝජනයක් තමයි නැවතත් මේකේ තව අලුත් ප්ලාන්ට් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මතක තියාගන්න සෙරෝග්‍රැෆිකා හදනවා නම් ඔයගොල්ලෝ ආයනන්තවල වගේ නෙමෙයි තරමක් විශාලත්වයකට පැලේ ආවට පස්සේ ගලවලා ඉවත් කරන්න. ඔයාලත් කැමති ඇති මෙන්න මේ වගේ ප්ලාන්ට්ස් හදන්න. ඉතින් මෙන්න මේ වගේ ප්ලාන්ට්ස් ගන්න තියෙන නර්සරි ගැන ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු.